Hi ළමයි. අනේ මම මේ වොයිස් කරන දෙවරම පාන ළමයි. මේ වීඩියෝ එකට වොයිස් එක දැම්මට පස්සේ ඊට පස්සේ ඔන්න ආයෙ පිස්සු නටනවා. මම මේ vlog එකක් කරේ ගොඩ දවසකට පස්සේ නේද. කොහොම හරි අද vlog එකෙන් තින්නේ අපි ගෙදරට බඩු ගෙන්න ගිය දවස. මේක කරන්න හේතුව ඉතින් මෙහෙමයි. ගොඩාක් බඩු තියනවා ළමයි. එක જાති එක ප්‍රොඩක්ට්ස් එකකේ ඒක හුඟක් තියෙනවා. අපිට කලෙක්ෂන් ගොඩාක් තියෙනවා තෝරගන්න. ඉතින් මගේ සුපුරුදු රාජකාරිය තමයි ට්‍රොලිය තල්ලු කරන එක. මං ඉතින් ට්‍රොලිය තල්ලු කරගෙන අම්මගේ පස්සෙන් යන එක තමයි ළමයි කරන්නේ. ඔන්න ඔහම යනවා. අම්මා බඩු දානවා මම පස්සෙන් යනවා. ඉතින් ළමයි මෙතන කරන් තියන්නේ බලාගෙන ඉන්න තමයි. බලන්න ළමයි බිස්කට් නම් බිස්කට් වර්ග තියෙනවා A to Z ඕනම જાති බිස්කට් එක. අපේ જાතික ආහාරේ ක්‍රීම් කේක්. ඊට පස්සේ ට්‍රොලිය අදගෙන ආයේ අම්මා යන පස්සෙන් යන්න ගත්තා. ඔන්න ළමයි දැන් තියෙනවා සංකුයි. තෑගි දෙන ශාස්ත්‍රී. හිහි. ඇඩ ගන්නෙ. ඊට පස්සේ ඉතින් ඔය අම්මා අනම්මනන් තෝරනකම් මමත් ඉතින් පස්සෙන් ගියා ළමයි. එකම කිව්ව නේද? අපි ඔය ඉතින් ඔය මයිනස් එහෙම බැලුවා. ඔන්න ඔය තඩි බෝතලේ තමයි කොහමද ගත්තේ. සින්දුවක් දාන්න විදියක් නෑ ළමයි නැත්තම් වොයිස් කරන්නේ මම සින්දුවක් දාලා තියෙනවා මේකේ කොපිරයිට් වදිනවනේ. අම්මා ඉතින් ලංකාවේ මයනස් එකයි රට මයනස් එකයි දෙකේ ගාන කම්පෙයා කරලා පෙන්නුවා අපි ලොකු බෝතලෙම ගමු කියලා. ඊට පස්සේ අපි පියමැන්නා 3-5 පැත්තටයි නූඩ්ලස් පැත්තටයි. අම්මා නම් ගන්නේ විජේ එක. ඔයාලා මොනවද ළමයි ගන්න බ්‍රෑන්ඩ්? කමෙන්ට් කරන් යන බලන්න. සාමාන්‍යයෙන් අපේ ගෙදර නම් ඒ කාලේ විජේ එක තමයි ගන්නේ. ඉතින් අන්නහම තුසි මට අර කැදන් යන්න බැරි නිසා ළමයි මම අම්මගෙන් ඉල්ලගත්තා මම ගිහින් බඩු දාන්නම් ඔය බඩු අරන් දෙන්න කියලා. ඒ නිසා අන්නහම එකින් එක මං ගිහින් තිබ්බා. ළමයි මේ vlog එකේ මම නැහැ. ඉන්ටර් හිටලා එකපාරක් වගේ පේන්නේ. ලස්සනයි නේද? මම නැති හින්දා vlog එක ලස්සනයි. ඊට පස්සේ අපි ජාතික ආහාර වේල් වගේ නූලස් පැත්තට ගන්න ගිහිල්ලා අම්මා හැරුණා තේකොළ පැත්තට. ඔන්න නැවත නූලස් පැත්තට. ඊට පස්සේ ළමයි මම දැක්ක මෙතන කොරියන් රාමෙන් එක තියෙනවා. ඔරිජිනල් රාමෙන් එක ළමයි ඒක නම් පිස්සුවා. ඔය සමහර ඒවා මම පෙන්නනවා ළමයි මේ ඒක ඔයාලා දැකලා තියෙනවා නම් කලින් පොඩක් මට කියන්න. උතන ඔය හරි තිබ්බ හිමාලයන් කියලා මොකක් හරි ප්‍රොඩක්ට්ස් එක. ඒක මොනවටද පාවිච්චි කරන්න කියලා මට පොඩ්ඩක් පුළුවන් නම් කියන්න ළමයි. ඔයා දන්නවද හරි එක නෙමෙයි දැන් මම මේ vlog එක කරන්නේ මොකටද කියලා කල්පනා කරන්න එපා. ළමයි මෙතන රත්නපුරේ මේකට මං කලින් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒ වුණා ළමයි මේ ළඟදී ගියේ දැන් තමයි. එදා කොහොමද දවස් 2-3කට කලින් දැන් මම වීඩියෝ එක අදනේ එඩිට් කරන්නේ. එතකොට ළමයි මේකේ තියෙනවා එක රාක්ක දෙකක දැන් ඔය නූලස් කියලා හිතන්නකෝ. නූලස් හැම වර්ගයකම නූලස් තියෙනවා ළමයි. අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි ගියාම මේ තෝරගන්නේ විතර මේ නූලස් ඕනේ රටක ඕනේ දෙයක් ඔය තියෙනවා. අනේ මන් දන්නේ පුදුම ටිකක් තියෙන බිස්කට් නම් බිස්කට් තියෙනවා ළමයි පොලිමට. අරක්ක ලස්සනයි නේද? ඊට පස්සේ ඔයනේ ඒ ඔන්න ඒ පාර කොහෙද මේ අම්මා යන්නේ? මගේ බීම් එක ළමයි. ට්විස්ට් එකේ ෆුඩ් එක. පළතුරු බීම නම් මගේ ආත්මය තමයි. ළමයි ඊට පස්සේ අපි එක ට්‍රොලියක් අයින් කරලා තව ට්‍රොලියක් පාක් කරා. දැක්කද මගේ වාහන පාක් කිරෙල්. ඊට පස්සේ ඉතින් වොෂින් මැෂින් එකට දාන බර ටික හොයාගන්න ගියා. රින්සෝ ළමයි. රින්සෝ ටිකකුත් අරගෙන ඒ රින්සෝ අඩු 190 දැක්කද? අම්මා පැකට් ගොඩාක් ගත්තා. ලූස් පැකට්ස්. දැක්කද නම් ටූත් පේස්ට් තියෙනවා හැම වර්ගයෙම හැම જાතියෙම. ජෑම් බෝතලුත් තියෙනවා හැම වර්ගයේ හැම જાතියෙම. ලොකු එකේ සිට පොඩි එකටත් පොඩි එකේ සිට ලොකු එකට මහත් එකේ සිට කෙට්ටු එකට. කෙට්ටු එකේ නම් මහත් එකට තියෙනවා ළමයි. පේනවනේ ඉතින් මම එක පොඩක් ස්පීඩ් කරා වීඩියෝස් 90ක් තියෙනවා ළමයි. ওই වීඩියෝස් 90 මාලට බලන්න බෑනේ. මම දන්නවනේ සාමාන්‍ය මිනිස්සු වීඩියෝ එකක් දෙකට බලන් ඉන්න කැමති නෑ කියලා. මොකෝ අපි සනුද්‍රියේ ඒඳ කොහොමද ඔයාලා අපේ වීඩියෝ එක දිගට බලන් ඉන්නේ. ඒ නිසා තමයි එහෙම ස්පීඩ් කරලා පෙන්නන්නේ. ඊට පස්සේ ළමයි කඩචෝරු
බයිට්ස් ළමයි. බයිට් වර්ගත් අරගෙන ඊට පස්සේ එක වීඩියෝ එකද පරක් දාලාද? නෑ ළමයි තුන පල්ලෙහා බයිට් තිබිලා. අපි ඔන්න ඔය බයිට් එක තමයි කොම්මෙන්ට් ගත්තේ. මල්ලි කන්න ආසයිනේ. ඊට පස්සේ ළමයි ඔය මගේ ජාතික ආහාරය තමයි මහාරම රසයි ළමයි ඔය රවුම් බයිට් එක. ඔන්න ළමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් අරන් දෙන්න වැලන්ටයින් දවස් අරන් දෙන්න චොක්ලට් ඕන නම් මෙතන තියෙනවා ළමයි චොක්ලට් ඇටි තරම්. පිසුත් නේද? නෑලම ඇත්තටම චොක්ලට් තියෙනවා. ඒ චොක්ලට් සිරප් එක තිබ්බා. එතකොට මට මතකෙදී හැම જાතියකම චොක්ලට් එහෙම තිබ්බා. ගල්වලුත් තිබ්බලම. ඊට පස්සේ ඉතින් මම චොක්ලට් පෙට්ටි බැලුවට ගත්තේ නෑ. බැලුවා විතර. ඔය ඔක්කොම જાති කරගත්තේ නෑ ළමයි. ඉතින් මම ඔය කී කියලා සාමාන්‍යයෙන් මම අල්ලලා බලලා බිම තියෙනවනේ ළමයි. හිමාලයන් එක. නේ ගල්ලුණු. මට පොඩ්ඩක් කියන්නේ ඔය ඇත්තටම මේ මොනවද කියලා. ඔලිවයි. දැන් මට හිතෙනවා මම අර මුරුක්කු පැකට් එක ගත්තා නම් හොඳයි කියලා. මම ජුජුස් පැකට් එකක් විතරයි ගත්තේ. ඒකත් අම්මා පවුනිසා අරන් දුන්නා. මොකද ඔක්කොම අල්ලලා බිමින් තියනවානේ මම. ඒ නිසා මම මට අන්තිම ජුජුස් එකක් නම් අරන් දුන්නා. මේක නිකන් කෑම වීඩියෝ එකක් හා සමානක් කියලා චීස් ටින් එකක් ළමයි පට්ට රසයි චීස් ටින් එක නම් ඇත්තමයි. මාරම රසයි. බොම්බයි මුටේ තියනවා ළමයි දැන්. ඉස්සර නම් අර අපි බොම්බයි මුටේ කන්න බලන් ඉන්නෝනේ අර අංකල් කෙනෙක් කෙනක අර සිලිම් බිලින් එකක් ගගහ. දැන් ඉතින් ළමයි කඩේ තියෙන එක. මේ ළමයි උඩ තට්ටුවට ආවට පස්සේ එතන තිබ්බ ප්ලාස්ටික් බඩු එතකොට ගෙදරට ඕනි කෝප පිකන් එතකොට ඩෙකරේෂන් වලට ඕනි ඒවා එතකොට ඔය මොනවාද කාපට් රිජිෆෝම් පොත් පැන්සල් ඩයරි එතකොට පර්ෆියුම් වර්ග නැති දෙයක් නෑ ළමයි ඔක්කොම තියෙනවා. සාමාන්‍ය ළමයි ලක්ෂයක් විතර අතේ අරන් ඇවිල්ලා ඔක්කොම ටික ගන්න ළමයි. අපිට ළමයි මේ ට්‍රොලි දෙකටම රුපියල් 60000ක් විතර ගියා කොහොමයි. 60000ක බඩු ගත්ත කොහොමයි. ඉතින් අපි මාසෙට බඩු ටික 60000ක ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා කීයක් වගේ ගන්නවද? මේ කරන් ළමයි මට තේරෙනවා අපිට ටැක්ස් අදීත් දන්නේ මෙච්චර බඩු ගන්නෑ කියලා. ළමයි මාසෙටම බඩු ටික අරන් යන්නේ ළමයි. කියන්නේ සාමාන්‍යයෙන් කට්ටිය සතියකට පාරක් නේ ළමයි බඩු ගේන්නේ. අපි එහෙම නැහැ. අපි මාසෙන් බඩු ටික සාමාන්‍ය මාසෙක කමාරකට බඩු විතරයි ස්ටොක් කරනවා. එතකොට ලේසියිනේ. මොකද අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා කන්න. ඒ නිසා ඒ වගේ ස්ටොක් කරගන්න එක ලේසි. ඊට පස්සේ පර්ෆියුම් වර්ග, ෆේස් වොෂ් වර්ග, කන්ඩිෂනර්, ෂැම්පූ ඒ වගේ ගොඩක් ಜಾති තියෙනවා ළමයි. ඊට පස්සේ මම අතින් පොඩි ඇක්ෂන් එකක් දැම්ම ළමයි. ඔයාලා සාමාන්‍ය මොනට පාවිච්චි කරන මොනවද? මම නම් ජෙනට් එක තමයි. ඊට පස්සේ ළමයි මම කාලයක් බලා සිටි මැන්ඩලා පොතකුත් අරගත්තා. මම කලර් කරන්න ආසයි ළමයි. චිත්‍ර අඳින්න බෑ. කලර් කරන්න නම් ආසයි. ඒ අම්මට ගත්තා කියලා පෙන්නන ළමයි ගිහින් ඊට පස්සේ එතනින් බිල් කරගෙන අපි ඊළඟට ගියා පොළ පැත්තේ. පොළේ යන්න සාමාන්‍යයෙන් මම ආස නැහැ අතරම පොළේ යන්න ළමයි. ඊදරේ මන් දන්නේ. ඊට කලින් කැරමතුකුණානේ. අපි මේ බඩු ගත්තේ කවිතාස් කෙනෙක්ගේ. ඒක රත්නපුරේ පොළ ඉස්සරහා තියෙන කවිතාස් එක. මට ඉතින් පෙන්න නම දුකුණා මුලින්. ඒක මාර ලොකුයි ළමයි. ඉතින් උඩට තියෙන උංගා. ඇත්තට මේක බඩු හොඳයි. ඔරිජිනල් බඩු තියෙනවා. සාමාන්‍යයෙන් තෙමෝ එකේට රසගේ තියෙන බඩුත් ඒකේ තිබ්බා. ඒකේම රෙස්පෙක්ට්. දැන් ඊට පස්සේ පොළ පැත්තේ යන්නේ. අම්මා ඉතින් දුවනවා. මාත් පස්සේ යනවා. පොළේ ඊට පස්සේ ළමයි ගොඩාක් බඩු ගන්න දෙයක් තිබ්බේ නෑ. කොහමද එතන 10ක් විතර 11 දෙකක් විතර ඉවර කරා. ඊට පස්සේ ඔය එතකොට ඕන කරන බඩු ටික එහෙම අරගත්තා. අන්නහම ඉතින් අපි එතනින් බඩු ටිකක් අරගෙන ඊට පස්සේ කියෝ පොළ වටේ රංගමක්. ඔය නගම ළමයි අපි නොයේ ගණන් ගියා වට ගණන් ළමයි.
එක තැනකින් කොහමද බත් ටික ගත්තා. දැක්කේ ළමයි ගාන ග්‍රෑම් 500යි. ඔය 500 120යි. ඉතින් හිතන්නකො ළමයි එළවලු කොච්චර ගණන්ද කියලා. ඔයාලගේ පැත්තේ වෙලත් එහෙමද? මම කල්පනා කරලා මම ගෙදර වවන්න පුළුවන් චාති එළවලු ටිකක් මෙවුවා නම් හරි කියලා මම අම්මට වෙලෙම යෝජනා කරා. මොකද මම්මුට පට්ටම ගණන් නිසා. හිහි. ඊට පස්සේ ළමයි ඔන්න ඔය කෙනේ ගියාම එතන ඉන්නවා අංකල් කෙනෙක්. ඒ අංකල් ළඟ ගෝමල් හරි නෝගෝමල් හරි මොකක් හරි මල් జాතියක් තිබ්බා. ඒක කන මං ආසරේ හැකරවල තියෙන ළමයි. ඒ ඉඳ එතනින් ඒවත් අරගෙන තව මිරිස් වගේ ටිකකුත් අරගෙන ඉතින් තාම හැබැයි ළමයි මේ අංකල් මරුමේ කෙනෙක්ගේ බිස්නස් කතා කරන විදිහ එතකොට එයාට එන එක්තකින් තියෙන කොහොම හරි එළවලු ටිකක් කරා ඊට පස්සේ ඔන්නම අම්මා ඒ මිරිස් ටිකක් අඩුවට අරගත්ත ළමයි අපේ අවුද මුදලාලි මොනවා කිව්වත් අම්මා ගන්නේ අම්මට ඕනේ ගානට ඒ සිස්ටම් එක ඉගෙන ගන්න ඕන ළමයා මොකද අපේ අම්මට තියෙන හැකියාව මට නැහැ නේද ඊට පස්සේ අපි කොහොම හරි තෙල් ගන්න කියලා ළමයි මේ තෙල් වල ළමයි තියෙනවා සුදු පොල් තෙල් කියන්නේ පිරිසුදු පොල් තෙල් සහ පිරිසුදු නැති පොල් තෙල් කියලා જાතියකුත් ගාන එකම තමයිලු හැබැයි අර පිරිසුදු පොල් තෙල් එකේ තියෙන සුවඳ නෑලු ඊට පස්සේ කොහොම හරි එළවලු ටිකත් අරගෙන අපි එළියට ආවා ඊට පස්සේ නාගේ ක්ලාස් වල කොහොම හරි එයාත් ආවා එතනට ඊට ඉතින් කට්ටියත් එක මොන හරි කන්න ගියා ඔය සෝතිස්සන මලන් ජාත ටිකක් කාලා ඊට පස්සේ බීමන් දෙක තුනකුත් බීලා අපි ඊට පස්සේ ළමයි ඔය දැක්කනේ බොන හැටි ඔන්න ඊළඟට අපි ගියා රිච් ලුක් එක පැත්තට රිච් ලුක් එක පැත්තට ගියාම ළමයි ඉතින් නිකන් ඩේ අවුට් එකක් හින්දා ගියේ නැත්නම් ඉතින් බඩුවක් ගත්තේ නෑ ළමයි නිකන් අපි බලන්න ගියා චුට මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන ඩිසයින් අලුතෙන් මොනවද අප්‍රැන්දුම් අන්න ඒ වගේ ඒවා ලස්සන අඳුන් තියනවා ළමයි මොනවද රිච් ලුක් එකේ මම කියන්නේ අනිත් ඒවා නෑ කියලා එහෙම නෙමෙයි සමහරවිට තියෙනවා ඉතින් බැගී ටී-ෂර්ට් එක trousers එහෙම ගොඩක් තියෙනවා ඔය කයින් ළමයි පොළ මම පෙන්නන්නේ ඉතින් ඊට පස්සේ ළමයි ගොඩක් හිටිය ළමයි අතරම කිව්වොත් අම්මයි නංගි බෑග් ගොඩේ බෑග් බලනවා ඉවරයක් නෑ ඊට පස්සේ ඉතින් අම්ම බෑග් එකක් ගන්න තමයි හිතන්නේ ඒකයට අමතු කරා ඉන්නකට ඔය අතේ තියන් කියා ගන්නවා ඊට පස්සේ වෙන බෑග් එකක් බලන්න ගිහලා අර බෑග් එක අමතක කරලා ආවෙන්නේ ඔන්න තමයි ඊට පස්සේ කෑ ගාලා කොම්මර ළමයි බෑග් ටිකක් ගත්තා ඔන්න ළමයි දින් දවස ගෙවුණා ඊට පස්සේ අපි ඔරලසු කන ළඟට ඇවිල්ලා පික්මි එකක් දාගෙන ගෙදර ආවා ඉතින් කියලා බලන්න මම දන්නවා වීඩියෝ එක එච්චර quality නැහැ කියලා එනක කමන්න ඇති thank you for watching ඊළඟ vlog එකෙන් එන්නකෝ bye bye ළමයි පරිස්සමෙන් ඉන්න